අපිට කාටවත් සුදුහුණු ගන්න පුළුවන් කමක් නැහැ. ජනාධිපතිවරයා වැඩ කරපු විදිය හරිද? හිටගෙනද වැඩ කරේ? ඉඳගෙනද වැඩ කරේ? නිදි මරාගෙනද වැඩ කරේ කියන එක, දුවදුවද වැඩ කරේ, කකුලක් උඩ කකුලක් දාගෙන හිටියේ කියන එක, ඒ සාර්ථකත්වයක් බඳුද කියන එක බලා ගන්න සිද්ධ වෙන්නේ එතන ළඟ හිටපු රාජ්‍ය නිලධාරීන් කියන කරුණු කාරණා එක්ක. කියන කරුණු කාරණා දෙනවා. අපි ඒව පස්සේ කතා කරමු. ඔවුන් කියාවේ මෙවැනි අපද තත්ත්වයකදී මිට පෙර හිටපු ජනාධිපතිවරුන් සහ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයාගේ අනනිකුත් කිරීම, විධානයන් පැහැදිලි කිරීම, ප්‍රතිචාර දැක්වීම, සැලසුම් සකස් කිරීම, පිරිස යොදවා ගැනීම, ජාත්‍යන්තර සහාය ලබා ගැනීම සියල්ල සිදු වුණේ කොහොමද කියලා. ඒ අඩුපාඩු තියෙනවා නම් ජනතාව කියාවේ අයියෝ එදා මෙහෙමයි අද මෙහෙමයි. නැත්තම් කියාවි එදා වගේද අද තමයි හොඳම. ඒක ජනතාව කියාවි. ඒක මේ YouTube වල ඉන්න අයටවත් මාධ්‍යවේදීන්ටවත් ආණ්ඩුවේ මාධ්‍ය ආයතන වලටවත් විපක්ෂයට ගැති පුද්ගලයන්ටවත් කාටවත් කියන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක බලාගෙන ඉන්න සිද්ධ වෙන දෙයක්, ක්‍රියාවෙන් ඔප්පු කරගන්න සිද්ධ වෙන දෙයක්.